මොනරාගලේ ඉඳලා අම්පාර දෙසට තියෙන මාර්ගයේ ගමන් කරගෙන ඇවිල්ලා සීමලාන්ඩුව හන්දියෙන් පොතුවිල් මාර්ගයට ගමන් කිරීමෙන් අද අපි යන නැගෙනහිර පළාතේ තවත් එක් පූජනීය ස්ථානයක් වැඳ පුදාගෙන යන්න හැකියාව ලැබෙනවා. මේකට යනකොට බොහෝම ලස්සන වටපිටාවක් තමයි අපිට පහු කරන්න හම්බ වෙන්නේ. ඒ වගේම ලාහුගල වනෝද්‍යානය මැදින් තමා ගමන් කරන්න සිද්ධ වෙන්නේ. මෙහෙම ලස්සන තැන් පහු කරගෙන ලාහුගල කියලා තියෙන බෝඩ් එක පහු කරලා චුට්ට දුරක් යනකොට දකුණු අත පැත්තට තියෙන කිරිවෙහෙර පාලම පැත්තට හරවන්න ඕන. ඉතින් මේ කිරිවෙහෙර පාලම පහු කරලා කුමරු යායවල් ටිකක් පහු කරගෙන ගියාට පස්සේ අපිට ලස්සන හැඩෝය හම්බ වෙනවා. ඉතින් මේ හැඩෝයත් පාස් කරලා ටිකක් දුර යන්න ඕන. අද අපේ ගමනාන්තය වන නීලගිරි සෑය වන්දනාමාන කරගන්න. ඉතින් මේ නීලගිරි මහා සෑය තමා ලංකාවේ ස්තූප කැණීම්වලදී හම්බෙච්ච වැඩිම ධාතු කර්ණ සංඛ්‍යාවක් හම්බ වෙලා තියෙන සෑය වෙන්නේ. ඉතින් මේ සෑය පිළිබඳව විවිධ ජනප්‍රවාද තියෙනවා. 2011 වර්ෂයේදී තමා මේක අධීර කිහිපයකින් කැණීම් ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් 2025 මාර්තු 4 වෙනිදා මෙම සෑයේ ධාතු සැම්පත් කරන උත්සවයකුත් පැවැත්තුවා. මම මේ වීඩියෝස් ගන්නේ ඒ ධාතු තැන්පත් කරන්න දවස් 4කට විතර කලින්. ඒ දිනවලදී ධාතු තැන්පත් කිරීමට කලින් දින 7ක් තියෙන පිරිත් දේශනාව කරන ස්වාමීන් වහන්සේ නමක් තමයි ඔයාලා ඉස්සෙල්ලා දැක්කේ. ඉතින් ඔයාලා මේ නීලගිරි සෑය බැඳ පුදාගෙන එනවනම් ඇවිත් අම්පාර දෙසට යනවනම් තවත් බොහෝ ලස්සන සුන්දර ස්ථාන පහු කරගෙන තමයි ඔයාලට යන්න වෙන්නේ. ඒ වගේම මගුල් මහා විහාරය, සුන්දර පුත්විල් වෙරළ තීරය, ඒ වගේම ශ්‍රී ලංකාවේ නැගෙනහිර කෙරවල වගේම තවත් තැන් කීපයක්ම පහු කරගෙන ගිහිල්ලා ඔයාලට පුළුවන් දීඝවාපී මහා සෑයත් වන්දනාමාන කර ගන්න. ඉතින් මේ කොයි තැනට ගියත් මේ තියෙන සුන්දරත්වය මේ විදිහට ආරක්ෂා කරලා එන්න කියලා මම බොහෝම ආදරෙන් ඉල්ලා සිටිනවා.